ඕනේ අතක් තියෙනවා. ඒ අනිත් තැඟිලි දැක්කද? අත ඇඟිල්ලනේ. ඒ අතේ ෂැඩෝ අතේ ඉස්සරහ තියෙන මුල් කොටක් අපිට දෙන්න. අත ගත්තා. කල විශේෂයි. ඒ කියලා කියන්නම්කෝ. ඉතින් කොලකන කෝට් එක දැක්ක පටන් ගත්ත මම ලෑස්ති වෙන්නේ ලොකු වැඩකට. සීටි පැටියෙක් වගේ තියාගෙන ඉන්න හැමෝටම සති 20ක් 23ක් අතර කාලේ කියන්නේ හරි විශේෂ දවස්. අය කියනවා නම් ඒ සති අතර තුල අපිට පුළුවන් ඇනෝමලි ස්කෑන් එක කරන්න. ඒ ස්කෑන් එකෙන් අපේ පැටියා මොන වගේද මොන විදිහද කියලා බලාගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම දවස පටන් ගත්තේ මැන්ඩෙලා බුක් එකෙන්. ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ හිතට එන ආතතිය වගේම පීඩනකාරී සිතුවිලි මගහරවා ගන්න හිත නිරවුල් කරන්න පුළුවන් මෙන්න මේ චිත්‍රවලට. මේ චිත්‍ර එකින් එක පාට කරද්දී අපි කැමතිම පාට වලින් ලස්සන චිත්‍රයක් ඉවර කරගන්න පුළුවන් වෙනවා කියන්න හිතට මාරම නිදහසක්. ප්‍රෙග්නන්සි පීරියඩ් එකක් ගන්න ඕනේ නැහැ. මැන්ඩෙලා පොතක් පාවිච්චි කරන හැම කෙනෙක්ගේම මාර විදිහට සංසිඳ කරනවා. ඉතින් දරණන් ආලක් කරලම බලන්නකෝ. අද දවසේ ඉතින් මගේ හිතේ තියෙන අපතම ස්ට්‍රෙස් එක මගහැරවා ගන්න තමයි මම මේ පටන් ගත්තේ. ඉතින් ඇත්තටම ඇනෝමලි ස්කෑන් එකේ ඒ පැටිය මොන වගේද මොන රූපද තියෙන්නේ එයාගේ හැම අංගයක් ගැනම එකින් එක බලනවා. ඉතින් මේ ස්කෑන් එක ඉවර වෙනකම් චූටි චැපිතියක් හිතේ නැතුවම නෙමෙයි. ඉතින් මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ මුලින්ම ටෙක්නිකලි දැනගත්තට පස්සේ මම බීජ කෙනෙක් චරන් කරා. ඒ පස්සේ තමයි මම හරියටම හොයලා බලලා හොඳ බීජ කෙනෙක් චරන් කරලා ලංකා හොස්පිටල් එක තෝරගත්තේ. ඉතින් මට ඒ එකින් එකට ක්ලිනික් ඩේට් එකේදී එයාලා කියලා දෙන දේවල් වලත් හැටියට ඇනෝමලි ස්කෑන් එකට ගොඩක් ලොකු ආසාවක් තිබ්බා. මගේ චුට්ටක් ගැන මොන වගේද කියලා දැනගන්න. යෝජි ඩොක්ටර්නේ විශේන්ද්‍ර කරුණාරත්න ඩොක්ටර්. ඇත්තටම ඩොක්ටර් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම එකින් එකට අපිට කරන්න ඕන ස්කෑන් හරියටම අපි කරන්න ඕන ටයිම්ස් ඒ හැම දෙයක් ගැනම හොඳින් පැහැදිලි කරනවා. ඇත්තටම හරි වසනාවන්තයි වගේ ඩොක්ටර් කෙනෙක් හම්බ වීම ගැනම. ඊට පැටියට හරියටම සති 21ක කාලයක් තමයි වෙන්නේ. ඉතින් මේ ස්කෑන් එක කරන්න පුළුවන් සති 20ත් 23ත් අතර කාල සීමාවෙදි විතරයි. පාට කරලා ඉවර වෙලා ඊළඟට මම මේ හදන්නේ උදේ කෑම වේල කන්න. උදේ කෑම වේල උනේ ඊළඟ මගේ හස්බන්ඩ් අහපු කන්න ආසම දේවල් ටික ගෙනල්ලා දීලා අම්මට කියලා හදාගත්තේ රසම රස බත් එකක් තමයි. ඉතින් මට මේක නම් ආසම හිතුණ කෑම වේලක්. අද උදේ වරුවේ ඕඩර් එකක් තිබ්බා. ඒකත් පිළිවෙල කරගෙනම තමයි අපි දෙන්න මේ ස්කෑන් එකට යන්න හදන්නේ. මට පැය භාගයක් විතර හොඳට වතුර බීලා හොඳට ඇවිදින්න කියලා මේ ස්කෑන් එකට. දැන් ඉතින් මේ ස්කෑන් රූම් එක ඇතුළට යනකම් ඉවසිල්ලක් නැහැ. මම ඉතින් ඒ ආසාවෙන් හිටපු වෙලාව ලඟ වුණා. ඔය අරගෙන තියෙන්නේ මගේ ඇනෝමලි ස්කෑන් එක. ඇත්තටම බබා හොඳින් නේද? බබාගේ හැම අංගයක්ම බබාගේ කකුල් දෙක බබාගේ අත් දෙක ඒ වගේම බබාගේ හැම සියලුම අංගයක්ම හොඳින් නේද කියලා නිරීක්ෂණය කරන
හොඳම ස්කෑන් එක තමයි ඇනොමලි ස්කෑන් එක. ඉතින් බබාගේ මූණත් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 3D ඇනොමලි ස්කෑන් එකේ. ඔය පෙන්නන්නේ ඉතින් අපේ චූටි පැටියව. ඔයාලට පේනවද දන්නේ එයාගේ මූණ එයා එක අතකින් වහගෙන. ඉතින් අද තමයි හරියටම එයා ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලාත් අපිට ડોක්ටර් කියන්නේ. ඉතින් අපි රික්වෙස්ට් කරේ නම් ඒක ඇන්ලොක් එකකින් ගන්න. බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් එයාව දකින්නට වඩා ලොකු වෙනසක් තේරුණා මේ ඇනොමලි ස්කෑන් එකෙන් එයාව බලද්දී. ඉතින් ડોක්ටර් එයාව චෙක් කරන ගමන් ඉන්නේ. අත ඇඟිල්ලේ ඉපදෙන්න කලින්ම එයා ගැන විස්තර දැනගන්න පුළුවන් හරි ආදරණීය ස්කෑන් එකක් ඇනොමලි ස්කෑන් එක. අන්න ඉතින් මගේ චූටි පැටියා තමයි මේ ඉන්නේ. පීරියඩ් වල ස්කෑන් බලලා ගෙදර තියෙන සතුට ඒක හැම අම්ම කෙනෙකුටම ඒ විදිහටම ඇති. මොකද එයාව ඒ වෙලේට බලා ගන්න තියෙන හොඳම දේ ස්කෑන් එක කියන්නේ. අනේ ඇත්තමයි ඒ හිතට එන සතුට කියලා නිම කරන්න බැරි දෙයක්. ස්කෑන් එකෙන් අපිට වෙනම ඇන්ඩොක්ටර් එකක් හම්බුණා. එයා ගර්ල්ද බොයිද කියලාත්. ඒ වගේම මේ ස්කෑන් රිපෝට් ඒ වගේම හරි ආදරණීය මතකයක් හම්බුණා. අපි ස්කෑන් එක මුලින් ඉඳලා ඉවර වෙනකම්ම ඒක CD එකකට පටිගත කරලා අපිට CD එකකුත් හම්බුණා. ඉතින් මේක හරි ආදරණීය මතකයක්. මොකද අපේ පළවෙනි චූටි පැටියා මේ ඉන්නේ. මේ වගේ CD එකක් හම්බුණක් ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. කවදා හරි එයා ලොකු වුණාම එයාගේ චූටි මූණ පෙන්වන්න පුළුවන් හරි ලස්සන මතකයක් මේක. ඉතින් අද වීඩියෝ එකත් වෙනද වගේම ඉවර වෙනකම් බලපුවා හැමෝටම ගොඩක් ආදරෙයි.